Oh, Father, tell me, do we get what we deserve? Oh, we get what we deserve. And where down we go, oh, 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 where down we go, oh. What's up YouTube? Welcome to a new video, and today we are doing the video after 2 weeks after the competition. So today I'm planning of going to meet someone and to do a workout. So I had to get ready to go and do the workout. So today in the morning I did my cardio, empty stomach cardio, and I had my first meal, and we are going to get ready and we are off to have a good session today with a guy that who beat me. So I'm going to meet him. I'm going to solve the problems with him today. So අපි අද එයාව ගිහිල්ලා හම්බෙලා අද එයාත් එක්ක ප්‍රශ්න විසඳගමු. එයා තමයි මාව කම්පිටිෂන් එකේ පරද්දපු එක්කෙනා. ඉතින් ඒක නිසා අපි අද එයාව ගිහිල්ලා හම්බෙමු. ඉතින් දැන් මම ලෑස්ති වෙන්න ඕනේ. මගේ සප්ලිමන්ට් එක ලෑස්ති කරගන්න ඕනේ. මගේ බෑග් එක ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් ඒ ටික අපි ලෑස්ති කරගමු දැන්. ඊට පස්සේ අපි යමු හොටෙල් එකට. හොටෙල් එකට ගිහිල්ලා පොඩ්ඩක් වැඩ ටිකක් බලන්න තියෙනවා. වැඩ ටික බලලා අපි මෙහෙන් පිටත් වෙමු වර්කවුට් එකට. Let's go. Give me all of your lies, 'cause you're my demon in disguise. I learned to love the cage you keep me in, but the walls keep closing in. And I don't wanna die, but your poison feels so right. But do I want you in your bed for me? A perfect storm, a beautiful catastrophe. So guys, we are off now. We are going to the gym and we are going to have a workout session. බලමු කාත් එක්කද මේ workout session එක කරන්න යන්නේ කියලා. ඉතින් මෙයා තමයි මාව කම්පිටිෂන් එකේ පැරද්දුවේ. ඉතින් මෙයාව හම්බෙලා විසඳන්න ඕනේ මොකද්ද වෙලා තියෙන්නේ කියලා බලන්න ඕනේ. ඉතින් අපි දැන් යනවා හොටෙල් එකේ වැඩ ඔක්කොම බැලුවා. හොටෙල් එකේ වැඩ යනවා. ඉතින් බිල්ඩින් එකේ වැඩ ඔක්කොම හොඳට යනවා. ප්‍රශ්නයක් නැහැ. ඉක්මනට ඉවර කරන්න ඕනේ ටික. ඉතින් ඒ වගේ තමයි ඉතින් වැඩ ටික යන්නේ. අපි දැන් පිටත් වෙනවා. ඒකයි මට කියන්න ඕනේ අපේ ලංකාව ලොකු ප්‍රශ්නයකට මුහුණ දීලා තියෙන මේ දවස්වල. ගොඩාක් ලංකාවේ මිනිස්සු මාර අසරණයි. අපිට නම් එහෙම ලොකු ආබාධයක් වුණේ නැහැ අපේ හොටෙල් එකට. අපිට මාරු විදිහට හුලං තිබ්බා. හුලං තිබිලා පොඩි අපේ වහලවල් එහෙම ගැලවිලා ගිහිල්ලා තිබ්බා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තිබ්බා. අපි ඒකට අග්ගාලා රිකවර් කරගත්තා. ලේසි නෑ. ඉතින් අපිට ඉතින් ඒක පුරුදුයි. මොකද අපි බීච් එකේ ඉස්සරහා ඉන්න නිසා අපිට ඔය හුලං කියන එක වැස්ස කියන එක නෝමල්. ඉතින් අපිට හැම අවුරුද්දම මේක එනවා. ඉතින් අපේ ලංකාවේ අනිත් මිනිස්සුන්ට ලොකු ඩැමේජ් එකක් වෙලා තියෙන අපේ ලංකාවටම. ඉතින් අපිත් පුළුවන් විදිහට මිනිස්සුන් උදව් කරා. පුළුවන් හැකියාව අපි පුළුවන් විදිහට උදව් කරා හැමෝටම. මම ඉතින් ඔයගොල්ලන්ගෙන් ඉල්ලනවා පුළුවන් විදිහට මිනිස්සුන් උදව් කරන්න, තියෙන විදිහට උදව් කරන්න මිනිස්සුන්ට. මොකද මිනිස්සු මාර අසරණ වෙලා ඉන්නේ මේ දවස්වල. ඉතින් මේක තමයි ඉතින් නේචර් එක කියන්නේ. නේචර් එකෙන් ඉතින් අපිට මෙහෙම දේවල් වෙනවා. ඉතින් අපිටත් සුනාමිය ආවා. ඇත්තටම කියන අපේ ලංකාවේ මිනිස්සු මාර විදිහට සෆර් කරලා තියෙනවා. අපිට මුලින්ම යුද්ධ තිබ්බා, සුනාමිය ආවා, ඊට පස්සේ ගං වතුර ආවා, ඊට පස්සේ කොරෝනා ආවා, ඊට පස්සේ අපිට අපේ ලංකාව බෑන්ක්‍රප්ට් වුණා. ඉතින් දැන් මේක තවත් ලොකු දෙයක්. මේක ඇවිල්ලා අපිට ලොකු ගං වතුරක් ආවා, නාය ගියා අපේ ගොඩක් කට්ටියගේ, ගොඩක් මිනිස්සු නැති වුණා. ඉතින් ඇත්තටම අපේ ලංකාව මාර විදියට දුක් විඳපු රටක්. ඒත් අපේ ලංකාවේ මිනිස්සු මාර ශක්තිමත්.
අපේ ලංකා මිනිස්සුන්ට ඕන දෙයක් කරන්න පුළුවන් අපි ආයිත් නැගිටින්න ඕනේ. We have to build again our country. We are one of the best countries. ඇත්තටම කියනවා නම් මමත් මේ රටට මාර ආදරේ. මොකද මේ රටේ තියෙන සම්පත් දැක්කාම මේක තමයි ලස්සනම රට. අනිත් එක අපිට මාර ෆ්‍රීඩම් එකක් තියෙනවා. දැන් මටත් අපිටත් පුළුවන් වෙන රටක ගිහිල්ලා ජීවත් වෙන්න. ඒ වුණාට මම නම් කවදාවත් කැමති නැහැ මේ රට දාලා යන්න. මොකද මේ වගේ රටක් අපිට කවදාවත් ආයිත් හම්බෙන්නේ නැහැ. Because we have so much of freedom in this country and what a beautiful country. We have the nature wise everything is so beautiful. And I really love this country. I don't want to leave this country because this is one of my favorite country and I will never leave this country. ඉතින් අපි ආයි නැගිටමු මම හැමෝටම කියන්නේ අපි ආයි නැගිටමු අපි උදව් කරමු පුළුවන් විදිහට හැමෝටම උදව් කරලා අපි ආයි අපි හිටියට වඩා හොඳ තැනකට එමු. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. So that's how it is. දැන් මගේ යාළුවොත් ගොඩක් කට්ටිය මේ ගම් වතුරට කොළඹ ඉන්න කට්ටිය අහුවෙලා තිබ්බා ගම් වතුරට ගොඩක් කට්ටිය ගෙවල් සුද්ධ කරන්න ගියා මම උදව් කරන්න ගියා ගොඩක් කට්ටියට. අතරම කියනවා නම් මිනිස්සුන්ගේ ඒව දැක්කාම මේ මිනිස්සු ආයෙ ජීවිතේ අලුතෙන් පටන් ගන්න ඕන ගොඩක් මිනිස්සු. ඉතින් ලේසි නෑ ඒ මිනිස්සු මොන දීලා තියෙන දේවල් වලට. ඉතින් මම කියන්නේ අපිට පුළුවන් විදිහට හැමෝටම උදව් කරලා අපි ආයිත් අපි හිටියට වඩා හොඳ තැනකට එමු. ඉතින් ඒක තමයි මට කියන්න තියෙන්නේ. So let's go. Please don't let me drown. 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 දැන් අපි බලමු දැන් යනවා ගිහලා අපි හම්බෙන්න යාව. අපි ගිහලා හම්බෙලා කතා කරලා බලමු මොකද වෙන්නේ කියලා. And I don't wanna die, but your poison feels so right. But do I want you in your bed for me? My perfect storm, my beautiful catastrophe. රජිත ඉසිය රජිත ඉන්නවා මෙතන. රජිතත් අපිත් එක්ක අද මට ගොඩක් උදව් කරපු එක්කෙනෙක්. අපි එයාත් එක්ක එයාත් අපිත් එක්ක වර්කවුට් එකට අද ජොයින් වෙනවා. යාළුවෙක් ඉන්නවා අපි ගිහලා හමු. යාළුවෙක් ඉන්නවා. මෙයා තමයි මාව මීට් එකේ පරද්දපු එක්කෙනා. අද එයාත් එක්ක වර්කවුට් එක කරන්න තමයි ඉන්නේ. සෝ අද හොඳ වර්කවුට් එක කරමු අනිවාර්යයෙන්. බැක්නේ නේ. බැක් ගහමුනේ. ඉතින් මේක තමයි අපේ රංගගේ ජිම් එක. නෑ හොඳට තියෙනවා. එහෙමද තියෙනවා මචං. Criticize, pay attention to the signs, symbolize, feel like a legend, they go idolize. Ayy, I'm a hero, wear my cape. Independent leader made a way. I'm the people's voice, hip hip parade. Stuck to my pace, the turtle win the race. There's trophies on trophies, views from the townscape. Change is great, pray, then I had to skate. God told me time to go elevate. Chosen child, I'm the champ now, not a featherweight. Man, I'm so blessed, I just meditate. Peace of mind, that's what you get when you out the way. By any means, I just listen what Malcolm say. Studied the game, I'm a student, learned every day. Stacking my bucks and I'm not talking Tampa Bay. Running the game, feel like first in the relay. Hand me my medal, took it to new levels. All gas on the pedal, not stagnant, cause settle, nah. Hey, we see you very soon. This what I'm here to do. Here to inspire you. We headed to the moon. Look, yeah, I'm living proof. About to blast off like Zoo. We about to take the roof. We have a liftoff. We headed to the moon. Just for the culture, stacking our beats like it's Folgers. We on the move, we in motion. I believe I got a notion. Nothing but love, that's devotion. Budgets don't cost me, I'm with the commotion. I can be Batman, then turn to the Joker. Debo with the loafers. I'm trying to stay focused. I see it, I want it. That's hocus and pocus. And voila, it's all in my hands, but I give it to Allah. He blessed me with more and more overflow. Tada, I know I'm the best. I don't need your fake shout outs. I'm putting the work like an OVO night owl. The realest you see it. I know that you notice. I keep it 100, never sugarcoat. So guys, we are done with the workout. අපේ workout එක ඉවර කරා. අපේ රජිත ඉන්නවා අපේ රංග. ඉතින් මාර හොඳ workout එකක් අද කරේ.
මාර අමාරුයි ඇත්තටම කියනවා නම් වැදිලා තියෙන්නේ කුඩු වෙන්න වැදිලා තියෙන්නේ. ඉතින් thank you very much අපේ රංග බොහොම ස්තුතියි සපෝට් එකට. මේක රංගගේ ජිම් එක මේක තමයි ඔලිම්පියා ෆිට්නස් සෙන්ටර් කියන්නේ වාද්දුව තියෙන්නේ රංගගේ ජිම් එක. ඉතින් වාද්දුව ඉන්නවා නම් ඔයගලන් කවුරු හරි හොඳම ජිම් එක තමයි මේ නිව්ටෙක් බඩු තියෙන ඔක්කොම full AC හොඳට සෙල්ලම් ගන්න පුළුවන් නියම ජිම් එක. බොඩි බිල්ඩර් කෙනෙක් වෙන්න කැමති නම් රංග තමයි ඩයල් එක රංග තමයි හම්බෙන්න ඇවිල්ලා. thank you very much රංග. එහෙනම් අපි හම්බෙමු. all right, see you guys. So guys, we are done with our workout. It was a solid session with the boys. Thank you very much guys for watching the video. Please subscribe me and stay tuned for more videos. Subscribe me and thank you very much. I'll see you soon.